සුබ දවසක් ඔබ සියලු දෙනාටම. මම වාරියපොළ දිසාරෝහලේ වෛද්‍ය ශාන් වේරංග දිසානායක. අද මෙම වීඩියෝ තුලින් මම ඔබට විස්තර කරලා දෙන්නේ ඔබ නිතරම අත්දකින ඔබ සැලකිලිමත් විය යුතු රෝගී තත්ත්වයක් පිළිබඳව. ඇත්තටම මේක රෝගී තත්ත්වයක් විදිහට නෙමෙයි හඳුනාගන්නේ, කිසියම් රෝග ලක්ෂණයක් විදිහට තමයි රෝගීන් අප වෙතට ඉදිරිපත් වෙන්නේ. ඒ තමයි බර අඩුවීම. රෝගීන් අතර සුලභව දක්නට ලැබෙන තත්ත්වයක් තමයි බර අඩුවීම. රෝගීන් අප වෙතට පැමිණිලා කියන්නේ ડોක්ටර් මගේ බර අඩුයි. කලින් මාසෙට වඩා මේ මාසේ අඩුයි. දැන් මාස 3කට තිබුණට වඩා දැන් අඩුයි. බර ගොඩක් අඩු වෙලා කියලා. ඉතින් මෙම බර අඩුවීම අපිට නොසලකා හරින්න බෑ. යම් රෝගියෙක්ගේ බර අඩු වෙනවා නම්, ඒ වගේම ඒ රෝගියාගේ බඩගින්න ඉතා හොඳින් තිබෙනවා නම්, ඒ රෝගියාගේ බඩගින්න හොඳින් තිබෙනවා, ඒ රෝගියා හොඳින් ආහාර ගන්නවා, නමුත් බර වැඩිවීමක් නැහැ, බර අඩු වෙනවා. බඩගින්න තිබෙනවා, ආහාර ගන්නවා, හොඳින් ආහාර ගන්නවා, නමුත් බර අඩු වෙනවා. ඉතින් මේකට හේතු වෙන්න පුළුවන් අපේ ඇඟේ තියෙන රෝගී තත්ත්ව කීපයක් තියෙනවා. ඒ පළවෙනිම තත්ත්වය තමයි මේක තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තයිරොයිඩ් හෝමෝනයේ ඇතිවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තයිරොයිඩ් හෝමෝනය වැඩි නම් තයිරොටොක්සිකෝසිස් කියන රෝගී තත්ත්වයේදී කියන්නේ තයිරොයිඩ් හෝමෝනය වැඩි නම් ඔවුන්ගේ හොඳින්ම බඩගින්න තිබෙනවා, ඔවුන්ට හොඳින්ම කන්න පුළුවන්, නමුත් බර අඩු වෙනවා. මේ නිසා තයිරොක්සින් හෝමෝනය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. දෙවෙනි කාරණය තමයි ඩයබටිස් නැත්නම් දියවැඩියා කියන රෝගී තත්ත්වය. දියවැඩියා රෝගී තත්ත්වයේදී ඒ රෝගීන් හොඳින් ආහාර ගන්නවා, හොඳින් ඔවුන්ට බඩගින්න දැනෙනවා, නමුත් බර අඩු වෙනවා. ඉතින් දියවැඩියා රෝගී තත්ත්වය තවත් එක් හේතුවක්. තුන්වෙනි රෝග කාණ්ඩය තමයි ආහාර මාර්ගයේ සිදුවන ආහාර දිරවීමේ සහ ආහාර අවශෝෂණයේ තියෙන රෝග අවස්ථා ගැටලුකාරී තත්ත්ව. මේ ආහාර මාර්ගයේ සමහර එන්සයිම වර්ග, ඒ වගේම ආහාර දිරවීමට උපකාර වෙන සමහර රසායනික සංයෝග, ආහාර මාර්ගයේ ව්‍යුහයේ ඇතිවෙන වෙනස්කම්, ඒ වගේම ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වයේ ඇතිවෙන වෙනස්කම්, මේ නිසා ආහාර දිරවීම සහ ආහාර ඇඟට උරා ගැනීම, අවශෝෂණය වීම හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ආහාර මාර්ගයේ ඇතිවෙන යම්කිසි ගැටලුවක් නිසා වෙන්න පුළුවන්. ඒ රෝගීන්ට හොඳින් කන්න පුළුවන්, නිතර බඩගින්න වෙනවා, නමුත් ඔවුන්ගේ බර වැඩිවීමක් වෙන්නේ, බර අඩු වෙනවා. ඒ වගේ මේ කාරණා තුන තමයි යම්කිසි රෝගියෙක් හොඳට කන්න පුළුවන්, හොඳට බඩගින්න ගන්නවා, නමුත් බර එන්නෙම අඩු වෙනවා කියලා කියනවා නම් මෙන්න මේ තුන පිළිබඳව තමයි අපි මුලින්ම සැලකිලිමත් වෙන්නේ. ඉතින් ඔබත් මේ බර අඩුවීම පිළිබඳව කිසියම් අවබෝධයක් මේ වීඩියෝ තුලින් ලබා ගන්නයි මම සිතන්නේ. ස්තුතියි.